අවපස්සරු 5 පසු වී මිනිත්තු 6යි. මේ සසිදු ටීවී විසින් ඔබ වෙත ගෙනෙන දවසේ පුවත් ප්‍රකාශය. ලැබුවහු 2025 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය හා සෞභාග්‍ය සපිරෙනු නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා. ප්‍රථමයෙන් අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙතට. ශ්‍රී දළදා වන්දනාවට සියලු කටයුතු සූදානම් කෙරේ. දැන් පුවත් සවිස්තරාත්මකව. ලබන 18 වෙනිදා ආරම්භ වන ශ්‍රී දළදා වන්දනාවට අවශ්‍ය සියලු කටයුතු මේ වෙනටත් සූදානම් කරමින් පවතිනවා. අනිද්දා සිට දින 10ක් පුරා ඓතිහාසික ශ්‍රී දළදා වන්දනාව සඳහා සියල්ල සූදානම් බවයි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ සඳහන් කළේ. දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 3ක් හඳුන්වා දීමට දළදා මාලිගයේ පියවරගෙන තිබෙන අතර ඩී.එස්. සේනානායක වීදියේ සිට දළදා මාලිගයේ පොලි මාර්ගය දක්වා එක් මාර්ගයක්ද රතුබොක්කුව දෙස සිට මහනුවර වැව්රවුම සංඝරාජ මාවත හරහා දළදා මාලිගයේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පොලි මාර්ගය දක්වා තවත් පිවිසුම් මාර්ගයක්ද රතුබොක්කුව දෙස සිට වැව්රවුම මාලිගාව ප්‍රදේශ හරහා ප්‍රධාන පිවිසුම තෙක් මාර්ගයක්ද ලෙස එය ක්‍රියාත්මකයි. දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ තෝරාගත් පාසල් ලබන 21 සිට 25 දක්වා වසා දැමෙන බවත් ඒ වෙනුවට එම පාසල්වල පාසල් පැවැත්වෙන කාලය අප්‍රේල් 28 වෙනිදා සිට සති 5ක් ආපතිරේකව පැයක් වැඩි කරන බවයි මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කර තිබෙන්නේ. මේ අතර සිවිල් දළදා ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය සියලු ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබෙන අතර සනීප ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ජංගම සහ ක්ෂේත්‍ර වැසිකිලි 135කට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් ඉදිකර අවසන් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. යනුව අද නියමිත සතිදු ටීවී විසින් ගෙනෙන සතියේ පුවත් ප්‍රකාශය මින් සමාප්තයි. ඔබට සුවදායි සතියක්.